ආයුබෝවන් ආදරණීය 10 ශ්‍රේණියේ දුවා දරුවනේ අද මා ඔයගොල්ලෝ වෙත ගෙනෙන පාඩම තමයි 15 වෙනි පාඩම සමීකරණ. දුවේ පුතේ මේ සමීකරණ පාඩම කුඩා පන්තියේ ඉඳන් එන පාඩමක්. ඒක අනිවාර්යෙන් ඕලෙල් විභාගයටත් ප්‍රශ්න එනවා. ඒ නිසා මේ පාඩම ඉතාමත් සරලව මම ඔයගලන්ට කියා දෙන්න උත්සාහ කරනවා. ඔයගලන්ගෙන් මම ඉල්ලීමක් කරනවා මගේ මේ වීඩියෝ නරඹන අතරතුර like comments ඒව කරන්න subscribe කරලා පහළ තියෙන bell icon එක click කරන්න. ගොඩක් දෙනෙක් මගේ වීඩියෝ නරඹනවා. නමුත් සුළු පිරිසක් තමයි subscribe කරලා තියෙන්නේ. ඒ හැමෝටම මම කියනවා subscribe කරලා මගේ වීඩියෝ නරඹන්න කියලා. එහෙනම් අපි පාඩම පටන් ගමු පුතේ. සරල සමීකරණ ඔයගොල්ලන්ට අච්චුපතේ මුලින්ම දීලා තියෙන්නේ පුඩික්ෂණ අභ්‍යාසය. පුඩික්ෂණ අභ්‍යාසය දීලා තියෙන්නේ කලින් පාඩම් සරල සමීකරණ මතකයට ගන්න. ඒ නිසා මුලින්ම මම සරල සමීකරණ සරලව sweet and sour ක්‍රමයට කියලා දෙන්න. සරල සමීකරණයක ඕගොල්ලන්ට මෙන්න මේ විදිහේ එකක් මම සරල උදාහරණයක් පළමුව ගන්න. දැන් මේ ගාන විභාගයට එන්නේ දුවේ පුතේ විසඳන්න කියලා. ඒතර විසඳන්න කිව්වම මේ නොදන්නා පදේ නැත්නම් අඥාත පදේ විචල්්‍ය රාශියක් තියෙන x කියලා. අඥාත පදයක්. ඒ අඥාත පදේ විචල්්‍යයක් කියලා කියන්නත් පුළුවන් අපිට. x කියන්නේ බීජීය රාශිය. අඥාත පදයක්. x වල අගය හොයන්න. ඉතින් සමහර ගණන් වල මේ විදිහට x නැතුව වෙන සංකේතයක් තියෙනත් පුළුවන්. හරි. මම කියන්නම් සරලම ක්‍රමය සමීකරණයක් කියන්නේ තුලාවකට තරාදියකට අපිට සමාන කරන්න පුළුවන්. තරාදියේ වම් පැත්තත් සහ දකුණු පැත්තත් තිබෙනවා. දෙක සමාන බැලන්ස් වෙලා තියෙනවා. එහෙනම් මේ සමීකරණයක සමාන ලකුණින් එහා පැත්ත දකුණු පැත්ත මේ පැත්ත වම් පැත්ත සමාන වෙලා තිබෙනවා. එහෙනම් මේ සමාන වෙලා තිබෙන මේ පැති දෙකට යම්කිසි වෙනස්කමක් කරොත් ඒ දේම අනිත් පැත්තට කරන්න ඕන. තරාදියක මේ පැත්තට ග්‍රෑම් 50ක් දැම්මොත් බැලන්ස් එක තියාගන්න මේ පැත්තට ග්‍රෑම් 50ක් දාන්න ඕන. මේ පැත්තෙන් ග්‍රෑම් 20ක් ඉවත් කරොත් බැලන්ස් එක තියාගන්න මේ පැත්තෙනුත් ග්‍රෑම් 20ක් ඉවත් කරන්න. ඒ වගේ ගණිතයේ මේ පාඩමේදී ධන තුන ඉවත් කරන්න විරුද්ධ පදේ දාන්න. ඔක තමයි ක්‍රමය. එහෙනම් මතක තියාගන්න ධන ඒවායේ විරුද්ධ පදයේ ඍණ ගුණ කිරීමේ විරුද්ධ පදයේ බෙදීම අඩු කිරීමේ විරුද්ධ පදය එකතු කිරීම බෙදීමේ විරුද්ධ පදය වැඩි කිරීම වර්ගයේ විරුද්ධ පදය වර්ගමූලය ඔය ටික තමයි අපිට ගොඩක් වෙලාවට වැඩිපුර වර්ගමූලයේ විරුද්ධ පදය වර්ගය ප්‍රතිලෝම ගණිත කර්මය අපි ඔකට කියන්නේ. යම් කිසි ගණිත කර්මයකට අපි දාන්නේ ප්‍රතිලෝම ගණිත කර්මය. එහෙනම් ධන තුන ඉවත් කරලා x වලගේ හොයන්න නම් අපි මේක කුඩා පන්ති වලදී මෙන්න මේ විදියට තමයි ඕගොල්ලන්ට මේ සමීකරණය විසඳන්න එන්නේ. එහෙනම් සමීකරණ ඉගෙන ගන්න දෙකේදී තුනේදී හිස් කොට පිරෙවි. එහෙනම් මේ හිස් කොටුවට කීයද එන්නේ කියලා ටක් ගාලා මෙහෙම කරනකොට කියන්න පුළුවන්. කීයද? 7 වෙන්න නම් මේ හිස් කොටුවට කීයක්ද දාන්න ඕනේ? 4ක් නේ. එහෙනම් දැන් ඕගොල්ලෝ ලොකු පන්තියක නිසා හිස් කොටු දෙන්නේ නෑ. හිස් කොටු පුරවන්න. ඒ වෙනුවට වීජී අකුරක් දාලා x වල අගය හොයන්න. එහෙනම් මේ ධන තුන මෙහෙන් ඉවත් කරන්න දාන්නේ විරුද්ධ පදේ. එහෙනම් ධන තුනේ විරුද්ධ පදය ඍණ 3යි. ඍණ 3 විරුද්ධ පදය ධන 3යි.
වැඩි කිරීම දෙකේ විරුද්ධ පදයේ බෙදීම දෙක. බෙදීම පහේ විරුද්ධ පදයේ වැඩි කිරීම පහ. ඔය ටික මතක තියාගන්න. හරි. එහෙනම් මේ සරලමයි අපි කරමු. මුලින්ම ධන තුන ඔයගොල්ලෝ දන්නවා ධන තුන ඉවත් කරන්න දාන්නේ විරුද්ධ පදයේ ඍණ තුන. එහෙනම් මේ සමීකරණේ තුල්‍යතාවය රැක ගන්න නම් මේ පැත්තට ඍණ තුනක් දැම්මොත් මේ පැත්තට ඍණ තුනක්. මේ දෙන්න කැපෙනවා. ධන 3යි ඍණ 3යි කැන්සල් වෙනවා. බිඳුවයි x ලා දෙනවා 4යි. එහෙනම් මේ උත්තරය උඩා පන්ති වල කෙලින්ම දාන්න. මොන ලොග පන්ති වල මේ විදියට පීවර පෙන්වන්න ඕනේ විසඳට. එහෙනම් මේ ගාන බලන්න. ඍණ 5 එලවන්න මොකක්ද දාන්නේ? ධන 5. මේ පැත්තටත් ධන 5. එහෙනම් ඔන්න දැන් තමයි ඊළඟ ප්‍රශ්නේ. මොකද්ද? ධන ඍණ නිකිල සුළු කිරීම. මම දාන්න ලින්ක් එක. නිකිල පාඩමට ගිහිල්ලා බැරි ළමෙක් ඉන්නවනම් නිකිල පාඩම ඉගෙනගෙන එන්න. නැත්තම් මෙතනින් එහාට බෑ 7යි 5යි 12යි කියලා දාන්න. ඍණ 12යි කියලා දාන්න. ධන 2යි කියලා දාන්න. ඍණ 2යි කියලා දාන්න. මේ ඇත්තටම කීයද එන්නේ? මෙයා මම ලේසි ක්‍රමයක් කියලා දෙන්න. නිකිල පාඩමේ තිබෙනවා. මෙයා ඍණ මෙයා ධන වෙනස් ලකුණු නම් අඩු කරන්න. කවියක් දීලා ඇති. ගණිත කවිය. ගණිත කවිය තමයි දාන්නේ. 7න් 5ක් අඩු කරනවා 2යි පිළිතුර වැඩි ලකුණෙන්ම ගන්න. එහෙනම් උත්තරේ ඍණ 2යි. දැන් මෙතන තියෙන දේ පුතේ 2 වැඩි කිරීමෙන්. එහෙනම් මෙතන තියෙන 2 වැඩි කිරීම. 2 වැඩි කිරීම නම් විරුද්ධ පදය දෙකෙන් බෙදීම. එහෙනම් විරුද්ධ පදයයි දාන්නේ බෙදීම 2. මේ පැත්තත් බෙදීම 2. උඩ යටයි කැපෙනවා. උත්තර එනවා 12 දෙකෙන් බෙදුවොත් 6යි. ඊළඟ ප්‍රශ්නය ඍණ බෙදීම ධන. ඒකටත් වගුවක් නිකිල පාඩමේදී ඕගොල්ලන්ට දීලා තියෙනවා මම. ඒක බලන්න. ඍණයි වැඩි කරලා මතක තියාගන්න ධන. ධන මේ ටික මතක තියාගන්න. බෙදීමට මේ රූල් එකම තමයි. එහෙනම් මේ වැඩි කිරීම ලකුණක් තිබුණොත් අර විදියට මං කියලා දුන්නු ගණිත කවිය දාන්න බෑ. වැඩි කිරීම ලකුණක් බෙදීම ලකුණක් තිබෙනවා නම් මේක මතක තියෙන්න. එහෙනම් ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් බෙදුවොත් උත්තරේ එන්නේ ඍණ. එහෙනම් දුවේ පුතේ එකතු කිරීම ගානක් ආවොත් අඩු කිරීම ගානක් ආවොත් වැඩි කිරීම ගානක් ආවොත් දැන් උගන්න පුළුවන්. දැන් මන් දෙනවා බෙදීම ගාන විසඳන්න. එහෙනම් මේ ගාන කොහොමද දැන් විසඳන්නේ? x වල අගය හොයන්න නම් මේ තියෙන සලකුණ පුතේ බෙදීම ඍණ 3. එහෙනම් බෙදීම ඍණ 3 විරුද්ධ පදයේ වැඩි කිරීම ඍණ 3. වැඩි කිරීම ධන 3 නෙමෙයි. බෙදීම ඍණ 3 විරුද්ධ පදයේ වැඩි කිරීම ඍණ 3. එහෙනම් බෙදීම ඍණ 3 ඉවත් කරන්න නැත්නම් එලවන්න අපි දාන්නේ වැඩි කිරීම ඍණ 3. එහෙනම් මෙතනටත් දාන්නේ වැඩි කිරීම ඍණ 3. ලවය හරය කැපෙනවා. 4 3 21යි. දැන් කොහොමද ලකුණ දාන්නේ? ගුණ කිරීම ලකුණක් තියෙනවා නම් අර වගුව ධන සංඛ්‍යාව ඍණ සංඛ්‍යාවකින් වැඩි කරොත් ඍණ. ඕක තමයි සරලම එකතු කිරීම ගාන, අඩු කිරීම ගාන, වැඩි කිරීම ගාන, බෙදීම ගාන. දැන් අපි ළඟට බලමු දුවේ පුතේ මේවා ගණිත කර්ම කීපයක් එක විට ආවොත් කොහොමද කරන්නේ? මේ ගාන විසඳන්න. දැන් x වල අගය හොයන්න නම් දුවේ පුතේ මෙතන ඉන්නවා ලකුණක් හැංගිලා වැඩි කිරීම ඍණ 2 මෙහෙන් ඉවත් කරන්න ඕනේ. ධන 17 ඉවත් කරන්න. දෙන්නෙක් ඉවත් කරන්න ඕනේ. මෙයාව මෙහෙන් එලවන්න ඕනේ. ඍණ 2 එලවන්න ඕනේ. දෙන්නෙක් එලවන්න ඕනේ.
x වල අගය හොයන්න. එහෙනම් වැඩි කිරීම ඍණ දෙකද මුලින්ම එලවන්නේ? ධන 17ද මුලින්ම එලවන්නේ. ධන ඍණ එලවන එක ලේසි. ඒ නිසා මුලින්ම සමහර ගණන් වල වැඩි කිරීම ඍණ දෙක එලවන එක ලේසි වෙන්න පුළුවන්. නමුත් මේ ගානේ දුවේ පුතේ ධන සංඛ්‍යාව එලවන එක තමයි ඉවත් කරන එක තමයි ලේසි. එහෙනම් ධන 17 එලවන්නේ කොහොමද? විරුද්ධ පදේ මට කියන්න ඍණ 17ක් දාන්න. නම් මේ පැත්තට ඍණ 17. ධන 17යි ඍණ 17යි කැපෙනවා. ඉතුරු වෙන්නේ මේ ලකුණ අමතක කරන්න එපා ඍණ 2x. දැන් කොහොමද මේක සුළු කරන්නේ? දැන් මේකට ඍණයි ධන කියලා අර්ථ දාන්න බෑ. මෙතන වැඩි කිරීම ලකුණ නැහැ නේද පුතේ? මෙතන තියෙන්නේ ඍණයි. කවිය අපිට දාන්න පුළුවන්. එකම ලකුණු එකතු කරමු. කවිය කියන්නේ වෙනස් ලකුණු આવොත් අඩු කරමු. මෙයාගේ ලකුණත් ඍණ, මෙයාගේ ලකුණත් ඍණ එක වගේ ලකුණු මොකද කරන්නේ? එකතු කරනවා. එහෙනම් 5යි 17යි එකතු කරාම 22යි. පිළිතුර වැඩි ලකුණින්ම තමයි. දැන් වැඩි කිරීම ඍණ දෙක එලවන්න ක්‍රමය ඉවත් කරන්න බෙදීම ඍණ දෙකයි. මේ පැත්තත් බෙදීම. එහෙනම් උඩ ඍණ දෙකයි යට ඍණ දෙකයි ළඟේ හැරේ කැපෙනවා. මෙතන ඉන්නේ 1 1 x සමානයි 22 දෙකෙන් බෙදුවොත් 11යි. දැන් ප්‍රශ්නේ ලකුණ දාන්න ඕන. දැන් ඍණ බෙදීම ඍණ සංඛ්‍යාවකින් බෙදන්න. එහෙනම් ඍණ සංඛ්‍යාවකින් වැඩි කරත් බෙදුවත් උත්තරේ ධන වෙන්න ඕනේ. නම් උත්තරය ධන 11යි. උත්තරය ධන 11යි. තේරුණානේ? අපි එහෙනම් පොතේ ගානකට යම් බලන්න අභ්‍යාස මාලාවේ ගාන. මේ ගාන අපි කරුම් බලන්න. මේ ගාන ඉදිරිය පුතේ විසඳන්න කියලා. එහෙනම් විසඳන්න නම් මෙතන x වලගේ හොයන්න නම් මෙතන ඉන්නවා ඍණ දෙක, මෙතන වැඩි කිරීම බෙදීම 5 ඉන්නවා. මෙතන ඉන්නවා ධන 3. මම මේ පැත්තේ ලියන්න. ධන 3 ඉන්නවා ඉවත් කරන්න. මෙතන ඉන්නවා ඍණ දෙක වැඩි කිරීම. ඍණ දෙක වැඩි කරන්න තියෙනවා. බෙදීම 5 තියෙනවා. 3ක් තියෙනවා. මං කියන්නේ ලේසි ක්‍රමය ධන ඍණ මුලින්ම එලවන්න කියලා. එහෙනම් ධන 3 එලවන්න ඍණ 3 දාන්න පුළුවන්. හරි. මේක මම ක්‍රම දෙකටම හදලා පෙන්නනවා. සමහර ගණන් වල බෙදීම කොටස මුලින්ම කරන්න පුළුවන්. දේශි. මේ බෙදීම 5 එලවන්න. ඇයි මේක ලවයේ හැරේ උඩ යටයි තට්ටු දෙකක් තනි තට්ටුවකට මේක හදාගන්න සරල රේඛීය අවස්ථාවට බෙදීම 5 එලෙව්වොත් හොඳයි මුලින්ම. එහෙනම් බෙදීම 5 එලවන්න දාන්නේ විරුද්ධ පදේ වැඩි කිරීම 5 දාන්න. මම එහෙනම් වැඩි කිරීම 5 දාලා මේ ගාන මුලින්ම හදලා පෙන්නනවා. හරි. ඕගොල්ලෝ තීරණය කරන්න මොකක්ද ලේසි කියලා. ඊළඟට ධන 3 එලවන එක. ඒ ක්‍රමයට මෙතනින් මම හදන්නම්. එකම ගාන ක්‍රම දෙකකට. මුලින් බලන්න ධන 3 එලවන්න. එහෙනම් ධන 3නේ මෙතන තියෙන්නේ පුතේ. එහෙනම් ධන 3 එලවන්න දාන්නේ ඍණ 3. මේ පැත්තට දාන්නේ ඍණ 3. එහෙනම් ඍණ 3යි ධන 3යි කැන්සල් කැපෙනවා. ඉතුරු වෙන්නේ කවුද? 2x බෙදීම 5 කියලා ලිව්වොත් වැරදි. ඇයි මේ පදයේ ලකුණ ඍණ එයා යන තැන එයාගේ ලකුණ යන්න ඕනේ. මේ ධන 3යි ඍණ 3යි කැපුණාම මේ ඍණ ලකුණ මෙයාගේ. 3 නෙමෙයි. සමහර ළමයි මේ ලකුණ අමතක කරනවා. එහෙනම් මේ ඍණ ලකුණ මෙතන ලියන්න ඕනේ. ඒ පදයට අයත් 2x පදේ. එහෙනම් ඍණ ලකුණ. දැන් මෙතන මොකද්ද? කොහොමද ගන්නේ? ධන 1යි ඍණ 3. එකම ලකුණුද වෙනස් ලකුණු? වෙනස් ලකුණුනේ. ඇයි මෙයා ධන මෙයා ඍණ. කවිය මතක් වෙන්න ඕනේ. එහෙනම් වෙනස් ලකුණු අඩු කරනවා. 3න් එකක් අඩු කරාම 2යි. පිළිතුර මේ ඍණ ලකුණයි මෙයාට. එහෙනම් පිළිතුර
වැඩි ලකුණෙන්ම දමන්න. දැන් වැඩි කිරීම ඍණ දෙක එලවන්න ඕනේ. බෙදීම 5 එලවන්න ඕනේ. බෙදීම 5 එලවන්න වැඩි කිරීම 5 දාන්න පුළුවන්ද? එහෙනම් බෙදීම 5 එලවන්න වැඩි කිරීම 5 දානවා. මේ පැත්තටත් වැඩි කිරීම. උඩ 5යි යට 5යි ළවයයි හරයයි කැපෙනවා. අන්න ඉතුරු වෙනකොට මේ ඍණ ලකුණ ලියන්න ඕනේ. ඍණ 2යි සමානයි දෙවරක් 5 10යි. ඍණයි ධනයි ගුණ කරොත් ඍණ. දැන් මට කියන්න දුවේ පුතේ වැඩි කිරීම ඍණ 2 ඉවත් කරන ක්‍රමයේ බෙදීම ඍණ 2. වැඩි කිරීම ඍණ 2 විරුද්ධ පදය බෙදීම ඍණ 2. එනම් බෙදෙනවා ඍණ 2. මේ කැපෙනවා. එහෙනම් ඉතුරු වෙන්නේ x ඍණ 2යි ඍණ 2යි බෙදුවම කැපෙනවා. හරි? දෙකට දෙකේව එකයි. දෙක දෙකෙන් බෙදුවොත් එකයි. මේ එක මෙතන තිබෙනවා හැංගිලා. ඍණයි ඍණයි බෙදුවොත් ධන උත්තරය. 10 දෙකෙන් බෙදුවොත් 5යි. ඍණයි ඍණයි බෙදුවොත් ධන. එහෙනම් උත්තරේ එන්නේ x සමානයි 5. එහෙනම් මේ ක්‍රමයට අපි කරාම ධන 3 තමයි මුලින්ම ඉවත් කරේ. දැන් මම කියලා දෙනවා ධන 3 එලවන්න නැතුව බෙදීම 5 ඉවත් කර. මතක තියාගන්න. බෙදීම ගුණ කිරීම ඉවත් කරනකොට ඒ පදයේ සමීකරණයේ සියලු පද ගුණ කරන්න. සමීකරණයේ සියලු පද බෙදන්න. එහෙනම් බෙදීම 5 ඉවත් කරන්න බෙදීම 5 ඉවත් කරන්න මෙතනට විතරක් වැඩි කිරීම 5 දාලා මේ පැත්තට වැඩි කිරීම 5 දැම්මොත් වැරදි. මේ බෙදීම 5 ඉවත් කරන්න දුවේ පුතේ මෙතනට විතරක් නෙමෙයි. සෑම එතන තියෙනවා පද 3ක්. 1යි 2යි 3යි. කෑලි 3ක් තියෙනවා. කෑලි 3ක් තියෙනවා. මදරින් ලකුණු. කෑලි 3ක්. කෑලි 3ම වැඩි කරන්න ඕනේ. එහෙනම් 3 එයත් වැඩි කරන්න ඕන 5. 5 මෙතනින් දාන්නත් පුළුවන් ඉස්සරහින් දාන්නත් පුළුවන්. හරි? එහෙනම් පළමු පදයේ 5න් වැඩි වෙන්න ඕනේ. දෙවෙනි පදයට 5න් වැඩි වෙන්න ඕනේ. ඊළඟ පදයට 5න් වැඩි වෙන්න. 5 වරක් 3 එනවා 15යි. මෙතන 9යි හරයයි කැපෙනවා. ඍණ 2යි x මෙතන ඉතුරු වෙන්නේ 1 වරක් 5යි. දැන් ධන 5 දෙලවන්නේ මුලින්ම ඍණ 2. ධන 15 එළෝ. ඒක තමයි ලේසි. එහෙනම් ධන 15 එලවන්න ඍණ 15ක් දාන්න. මේ පැත්තට ඍණ 15. මේ ඍණ 15යි ධන 15යි කැපෙනවා. ඉතුරු වෙන්නේ ඍණ 2යි. දැන් කොහොමද මේක කරන්නේ? 5න් 15ක් අඩු කරන්න බැරි නම් 15න් 5ක් අඩු කරන්න. පිළිතුර වැඩි ලකුණු. මෙහා ධන, මෙහා ඍණ. වෙනස් ලකුණු අඩු කරනවා. එහෙනම් 15න් 5ක් අඩු කරාම 10යි. පිළිතුර වැඩි ලකුණෙන් තමයි. දැන් මට කියන්න වැඩි කිරීම ඍණ 2 නැති කරන්න බෙදීම ඍණ 2. ඕගොල්ලෝ මේවා 8 දී 9 දී සමීකරණ කරලා තිබෙනවා. ඒ නිසා මම ටිකක් වේගෙන් යනවා. ඍණයි ඍණයි බෙදුවොත් ධන 10 දෙකෙන් බෙදුවොත් 5. එහෙනම් අර උත්තරේ මේනවා. ඔබ තීරණය කරන්න මේකද ලේසි අර ක්‍රමයේද කියලා. හරි. හැබැයි මේ විදිහට ඉරෙන් යට සංඛ්‍යාවක් ආවොත් වඩා හොඳයි ගුණ කිරීමේ ක්‍රමය. හරි මුලින්ම ගුණ කිරීම කරලා යන්න. එහෙනම් මේ පුතේ අපි පොතේ තිබෙන තව ගානක් බලමු. වරහණක් තියෙන ගාන. ඉස්ම. දැන් වරහණක් ඇවිල්ලා දැන් කලින් ගණන් වල වරහන් තිබුණේ. වරහණක් ආවොත් වරහන් ඉවත් කිරීම කරා. ඒක ලේසි. මේකත් ක්‍රම දෙකකට හදන්න පුළුවන්. හැබැයි මේකේ දකුණු පැත්තේ තිබෙන අගය මෙතන වැඩි කිරීම දෙක මෙතන හැංගිලා. මෙතන තියෙන ගණිත කර්මයේ වැඩි කිරීම වරහන් ළඟ. නම් මෙතන වැඩි කිරීම තියෙනවා. මෙතන 3 වැඩි කිරීම මෙතන අඩු කිරීම 4. එහෙනම් මෙතන ඍණ 4 එලවන්න බෑ මුලින් වරහන් ඇතුළේ තියෙන්නේ. එහෙනම් වරහන් ඉවත් කරා. මම මුලින් වරහන් ඉවත් කරන ක්‍රමයට කියලා දෙන්නම්. දෙවරක් 3. මේ වරහනට ළඟින් ඉන්න සංඛ්‍යාවෙන්
වරහනේ සියලු පද ගුණ කරන්නේ. එහෙනම් මෙයාගේ ලකුණු මුලින් වැඩි කරනවා. ධනයි වැඩි කරාම ධන. එතන වැඩි කිරීම. දෙවරක් 3 6x. මෙයාගේ ලකුණ ධන. ධනයි ඍණයි වැඩි වුණාම ඍණ. දෙවරක් 4 8යි. දැන් මට කියන්න වැඩි කිරීම 6ද ඉවත් කරන්න ඕනේ මුලින්ම ඍණාට. එතන දේශි ඍණාට මුලින්ම ඉවත් කරනවා. එහෙනම් දුපිතේ ඍණාට ඉවත් කරන්න. ධන 8ක් දානවා. මේ පැත්තට ධන 8ක්. මේ දෙන්න කැපෙනවා. 6යි සමානයි 8යි 8යි 16යි. x බලන්න මෙතන වැඩි කිරීම 6 නැති කරන්න බෙදීම 6යි. එහෙනම් කැපෙනවා. එහෙනම් x සමානයි මේක උඩයි 8යි කැපෙනවා දෙවරක් 8යි. දෙවරක් 3යි. 3න් 8 කියන එක විෂම භාගයක්. මිශ්‍ර භාගයක් කරන 8ට 3ම බලනවා 2යි. 3 වරක් 2 6යි. ඉතුරු 2යි. උත්තරේ එනවා මේ විදියට 2යි 3න් 2. මේ ගානම දුවේ පුතේ මම හදනවා මුලින්ම ಗುಣ කිරීම කර වැඩි කිරීම දෙක වරහන ඉවත් කරලා මේ කරේ වරහන ඉවත් කර දැන් මම කරනවා මේ වැඩි කිරීම දෙක මෙතනින් එළවන මුලින් මම මේ පේලියම කරන්න බෙදීම දෙනවා කමන්නේ ආයෙලියම ඔන්න බලන්න වැඩි කිරීම දෙක මෙතන තිබේ එහෙනම් දුවේ පුතේ වැඩි කිරීම දෙක නැති කරන්න සම්පූර්ණ කෑල්ලම බෙදන්න ඕන. මෙතන විතරක් බෙදන්න එපා. සියලු පද බෙදන්න. එහෙනම් උඩයි යටයි මෙතන කැපෙනවා. දැන් වරහණ ඇතුලේ ඉන්න පද විතරයි ඉතුරු වෙන්නේ. වරහණ අවශ්‍ය නැහැ දැන්. 8 දෙකෙන් බෙදුවොත් 4යි. දැන් ඍණ 4 එළවන. ධන 4ක් දාන්න. මේ කැපෙනවා 4යි 4යි එකතු කරාම 8යි වැඩි කිරීම 3 නැති කරන්න බෙදීම 3 මේ කැපෙනවා x සමානයි 8ට 3 ව 2 6යි අර උත්තරේ මේ විසම මට කියන්න දුවේ පුතේ දැන් මේක භාග අවස්ථාවක් මේ බෙදීම 3 තියෙනවා බෙදීම 4 තියෙනවා එහෙනම් මේ ඉරෙන් යට තියෙන පද ආවොත් මං කියන්නේ වඩා හොඳයි ಗುಣ කිරීම කරන්න කියලා. කලින් ගාන එහෙනම් බෙදීම 3 එලවන්න නම් සියලුම පද මේ පදයක් 3ෙන් ಗುಣ කරන්න ඕනේ මේ පදයක් 3ෙන් ಗುಣ කරන්න ඕනේ මේ පදයක් 3ෙන් ಗುಣ කරන්න. බෙදීම 4 ඉවත් කරන්න මේ පදය 4ෙන් ಗುಣ කරන්න ඕනේ මේ පදයක් 4ෙන් ಗುಣ කරන්න ඕනේ මේ පදයක් 4ෙන් ಗುಣ. අපිට මේක දෙපාරකට කරනවට වඩා එකපාර කරන්න පුළුවන්. ඒ කොහොමද? මේ 3යි 4යි කුඩා පොදු ගුණාකාරය හොයාගන්න. කුඩා පොදු ගුණාකාරය හොයනකොට ඕගොල්ලෝ මතකද දන්නේ මේ විදියට පැත්තකින් බෙදලා බලන්න. දෙවරක් 2 4යි 4වත් 3 12යි. එහෙනම් 3යි 4යි කූපෝගු 12යි. එහෙනම් සියලුම පද 12න් ගුණ කරනවා. එහෙනම් මේ පදය 12න් ගුණ කරන්නේ. ධන මේ පද එයත් 12න් ගුණ කරන්නේ. අතත් ගුණ කරන්න ඕනේ 12න්. මං කියවනේ සියලුම පද ගුණ කරන්න. එහෙනම් මෙතන කැපෙනවා 3 වරක් 1යි 3 වරක් 4යි කියලා. 4 වරක් x එනවා 4යි x කියලා. මෙතන කැපෙනවා 4 වරක් 1යි 4 වරක් 3යි කියලා. 3යි x කියලා එනවා. 7 වරක් 12 එනවා 84. දැන් මේක ධන 4 ධන 3 කවිය දාන්න ඕනේ. විචලනිතට දාන්න පුළුවන් එකතු දැන් මෙතන ಗುಣ කිරීමක් නෙවෙයි තියෙන්නේ එකතු කිරීම. එහෙනම් එකතු කිරීමට තමයි මම කවිය කියලා දුන්නේ. එකතු කිරීමක් නම් කොහොමද කරන්නේ? මෙයාගේ ලකුණ දාන මෙයාගේ ලකුණ දාන එකම ලකුණ එකතු කරනවා එහෙනම් 4යි 3යි 7යි x 84. දැන් වැඩි කිරීම 7 නැති කරන්න බෙදීම 7. x සමානයි 4 12 තමයි 84. ඔය භාග අවස්ථාවක් ආවොත් දුව පුතේ ඌපෝගු වලින් සියලු පද ගුණ කරා. අපි බලමු දුව පුතේ. දැන් මට කියන්න අන්න භාග අවස්ථාව. මේක තට්ටු දෙකකට නිතියෙන් ලවය හරි එක තට්ටුවකට ආව නම් ලේසි. එහෙනම් 5x 3x 30 මේ තුන් දෙනාව පැත්තකට එක්කන් ගිහිල්ලා අපි
ගාන ළඟින් කූපෝගු හොයනවා. එන්න මම කූපෝගු හොයනවා 5x 3x 30. ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදා. දෙකෙන් බෙදෙනවා. මේක බෙදෙන්නේ නැහැ හැමෝම ලියුවා. මේක බෙදෙන්නේ නැහැ හැමෝම ලියුවා. 30ට දෙකේව 15. දැන් දෙකෙන් බෙදෙන්නේ නැහැ. තුනෙන් බෙදේ. 5x බෙදෙන්නේ නැහැ. හැමෝම ලියුවා. 3ට 3 ඒවා 1යි 1x නැත්නම් x 15ට 3 ඒවා 5යි. මුලින්ම ඉලක්කම් වලින් බෙදන්න. ඊළඟට 5න්. 5ට 5 ඒවා 1යි 1x මෙතන x ඉන්නවා 5ට 5 ඒවා 1යි. දැන් ආයි බෙදෙන්නේ සාධක x වලින්. x ට x ලා 1යි. එක එනකම් බෙදන්න. දෙවරක් 3 6යි 6වරක් 5 30යි 30යි x. එහෙනම් කූපෝගු වෙනවා දුවේ පුතේ 30යි x. එහෙනම් මේ සමීකරණේ සියලු පද කූපෝගු වලින් ගුණ කරන එක තමයි ලේසිම ක්‍රමය. එහෙම නැත්නම් මේ දෙන්න විතරක් අරගෙන පොදුවරේ හොයලා භාග හදන විදියට හදන්න පුළුවන්. මේ දෙන්න විතරක් සලකලා එකේ ක්‍රම වලට තියෙනවා. හරි. අපි බලමු එහෙනම් දුවේ පුතේ මුළු සමීකරණයම මම ලේසි ක්‍රමයේ විතරක් කියලා දෙන්නේ. මුළු සමීකරණයම 30x වලින් ගුණ කරන්නේ. එහෙනම් 30x වලින් ගුණ කරනවා 4යට 5x. ඔන්න එක පදයක් ගුණ කරා මේ පදේ. මෙතන කෑලි 3ක් තියෙනවා. තුනම වැඩි කරන්නේ. මෙයා වැඩි කරනවා 30x වලින්. මෙයාවත් වැඩි කරනවා 30x වලින්. ඔක තමයි ලේසිම ක්‍රමය. මෙතන ලාභය සහ හරය කැපෙනවා x අකුර 5 කැපෙනවා 5 වරක් 1යි 5 වරක් 6 කියලා. මෙතන ඉතුරු වෙන්නේ 6 වරක් 4 24යි. මෙතන උඩ x ට යට x කැපෙනවා 3 වරක් 1යි 3 වරක් 10යි කියලා කැපෙනවා. 1 වරක් 10යි 10යි. මෙතන ඉන්නේ ඍණ ඍණයි ධනයි ඍණ 1 වරක් 10යි 10යි. x අකුරක් මේ පැත්තට එන්නේ x අකුර කැපෙනවා. සමානයි මේ 30ට මේ 30 කැපෙනවා. ඉතුරු වෙන්නේ 7 වරක් 1ix 7ix. මොන තරම් ලේසිද බලන්න. 24න් 10ක් අඩු කරාම කීයද? 14. x පදයේ තියෙන්නේ මේ පැත්ත තියාගෙන බෙදන්නත් පුළුවන්. අපි පැති මාරු කරමු. තරාදියේ පැති දෙක මාරු කරමු. එහෙනම් 7ix සමානයි 14යි. දැන් වැඩි කිරීම හත එළවන ක්‍රමය ඔයගොල්ලෝ දන්නවා. බෙදීම හත. 7යි 7යි කැපෙනවා 14 7ෙන් බෙදුවම 2. ධනයි ධනයි බෙදුවොත් ධන. ඒ සීනේ. එහෙනම් දෙපොතේ අපි පොතේ තව ගාණක් කරමු. මේ ගාණ එන්නේ විභාගෙට විසඳන්න කියලා. මොකක්ද ගාණ? කියවමු බලන්න. 1 යට ඒ ඍණ 1 එකතු කිරීම 4න් 3 සමානයි 4 යට ඒ ඍණ 1. මම ටිකක් දැන් අමාරු ගාණක් ගත්තේ. හරි මම මේක දැන් මතන්නම්. දැන් මට කියන්න ඊවලාගයයි හොයන්න ඕන. ඊවලාගය හොයන්න. දැන් මෙතන දෙන්නෙක් ඉන්නවා. පද දෙකක් ඉන්න නිසා ගානේ දීලා නැතුණා. මම දානවා ආරක්ෂාවට වරහන. පද දෙකක් හෝ තුනක් ඊට වැඩි ගාණක් ඉන්නවා නම් වරහනක් දාන්න. ඔන්න ගාන. දැන් ඕගොල්ලන්ට පේනවා Excel ඒවලාගේ හොයන්න නම් මේ ලවයයි හරයයි තියෙන පේලි දෙක තනි පේලියකට આવොත් ලේසි. එහෙනම් අපි ඔය හරයට තියෙන සංඛ්‍යා ටික පැත්තකට එක්කන් ගිහිල්ලා ඉස්සල ගන්න වගේ මොකද්ද හොයන්නේ? කූපෝ. ඒක තමයි ලේසිම ක්‍රමය. තව ක්‍රමයක් තියෙනවා. දැන් මෙතන 1 යට ඒරින එක මෙහෙ ඉන්නවා. 4 යට ඒරින එක මේ දෙන්න සමාන නිසා අපිට ඕන මේ පදය එහා පැත්තට ගෙනියලා
කරන්නත් පුළුවන්. මම ක්‍රම දෙකටම කියලා දෙන්නම්. හරි. මුලින්ම මම කූප උගු හොයලා ඉන්නා. ඒ ඍණ 1 4 ඒ ඍණ 1. එයා බෙදන්නේ දෙකෙන් මුලින්ම. 4ෙන් බෙදන්නේ නැහැ හොඳේ. දෙකට 2යි ඒ ඍණ 1. දැන් බෙදන්නේ ආයි දෙකෙන්. ඒ ඍණ 1 හිමම ලිව්වා. ඒ ඍණ 1 එන්නේ. ඊළඟට ඒ ඍණ 1 තමයි සාධකය. ඒ ඍණ 1ට ඒ ඍණ 1 1. එහෙනම් දෙවරක් දෙක 4යි 4 වරහන් ඒ ඍණ 1 තමයි මෙයාගේ කූපෝගු. එහෙනම් කූපෝගු වලින් ගුණ කරන එක තමයි මං කිව්වේ ලේසි ක්‍රමය කියලා. එහෙනම් 4 වරහන් ඒ ඍණ 1කින් මේක කැලි 3. කැලි 3ම වැඩි කරන්න ඕන. එහෙනම් පළවෙනි පදේ ගුණ කරා ඊළඟට ධන 4න් 3 එයාවත් ගුණ කරනවා 4 වරහන් ඒ ඍණ 1 සමානයි මේ පදය ගුණ කරනවා 4 වරහන් ඒ ඍණ 1. ලවය සහ හරය කැපෙනවා. ඉතුරු වෙන්නේ මෙතන 4. 4 වරක් 1 4. මෙතන කැපෙන්නේ දුවේ පුතේ 4යි 4යි විතරයි. එතන ඉතුරු වෙන්නේ ධන 3. මේ 3න් වැඩි වෙන්න ඕනේ වරහන්. 3 වරහන් ඒ ඍණ 1 වරහන කැපුන්නේ. මෙතන ඒ ඍණ 1 වරහනට ඒ ඍණ 1 වරහන කැපෙනවා. 4 වරක් 4 16යි කියලා ඉන්නේ. දැන් මේක ලවයේ හරේ නෑ සරල රේඛීය අවස්ථාවට ගත්තා. කූපෝගු වලින් ගුණ කරා. දැන් ධන 4 එලවන්න පුළුවන්. ඒ පැත්තටම දාන්නේ මොකක්ද? ධන 4 එලවන්න. මෙතනින් දාන්නත් පුළුවන්. මම අගින් දානවා. ධන 4 එලවන්න ඍණ 4 දැම්මා. ඉතුරු වෙන්නේ 3 වරහන් ඒ ඍණ 1. 16න් 4 12යි. දැන් මේ ගාන හදන්න පුළුවන් වරහන් ඉවත් කරලත් පුළුවන්. එහෙම නැත්නම් මේ වැඩි කිරීම තුන මෙයා බෙදෙන සංඛ්‍යාවක් නිසා වඩා හොඳයි වැඩි කිරීම තුන එලවන්න බෙදීම තුන ගන්න. මෙයයි කැපෙනවා. ඒ ඍණ 1 සමානයි 12 තුනෙන් බෙදුවොත් 4යි. දැන් ඍණ 1 එලවන්න හොඳම ක්‍රමේ විරුද්ධ පදේ දානවා. එහෙනම් ඍණ 1යි ධන 1යි කැපිලා ඒ සමානයි 4යි 1යි 5යි කියලා. එහෙනම් දුවේ පුතේ අපි බලමු මේ ගාන මං කිව්වා තවත් ක්‍රමයකට කියලා දෙන්නම් කියලා. ගණන් එක එක ක්‍රම වලට හදන්න පුළුවන්. ඔබ තෝරා ගන්න ඕනේ මේ ගාන හදන්න මට පහසු මේක කියලා. එතකොට මම මේ ගාන හදන්න පහසු වෙන්න මම මේක පැති මාරු කරනවා. පැති මාරු කරනකොට දුවේ පුතේ වම් පැත්තේ තියෙනවා දකුණු පැත්තට යනවා. දකුණු පැත්තේ තියෙනවා වම් පැත්තට යනවා. ඔන්න මම පළවෙනි පියවර. පැති මාරු කරනවා. ලකුණු මාරු වෙන්නේ නැහැ. දැන් මෙතන තිබෙනවා පද දෙකක්. මෙන්න මේ පදය සම්පූර්ණය මෙතන ලකුණ ධන. එහෙනම් ධන කෑල්ලක් මෙතන තියෙනවා. මේ ධන කෑල්ල මම මෙහෙන් ඉවත් කරනවා. කොහොමද ධන කෑල්ල මම ඉවත් කරන්නේ? මෙයාගේ විරුද්ධ පදේ. මම කියවනේ වැඩි කිරීම තුනේ විරුද්ධ පදේ බෙදීම තුන කියලා. ඒ වගේ 4 බෙදීම 1 බෙදීම ඒ ඍණ 1 විරුද්ධ පදය මේක මෙතන ධන. එහෙනම් එයාගේ විරුද්ධ පදයේ ඍණ 1 බෙදීම ඒ ඍණ 1. එහෙනම් මේ ධන කෑල්ලේ විරුද්ධ පදයේ ඍණ කෑල්ල මේ පැත්තට දාන්න. ඔන්න සමානයි මේ පැත්තටත් දාන්න ඕනේ ඒ දේ.
ඍණ එකයට ඒ ඍණ එක. දැන් මොකද වෙන්නේ? මේක තිබෙන්නේ ඉස්සරහා ලකුණ ධන කෑල්ලයි ඍණ කෑල්ලයි කැපෙනවා. මේ පැත්තේ ඉතුරු වෙන්නේ 4න් 3 විතරයි. මෙතන අපිට පුළුවන් පොදු හරය හොයලා භාග හදන විදියට හදන්න. ඔයගොල්ලෝ දන්නවා 7න් 5න් 7න් 3ක් අඩු කරා. කොහොමද? යට ඉලක්කම් දෙක සමාන නම් ඒ හරය දාන්නේ. 5න් 3ක් අඩු කරන්න පුළුවන්. එහෙනම් යට ඉලක්කම් දෙක සමානයි. මෙතනත් තේරින එක මෙතනත් තේරින එක. එහෙනම් අර අතන කරා වගේ ඒරින එක හිමම ලිව්වා 4න් එකක් අඩු කරන්න පුළුවන්. මෙයා ධන 4 මෙයා ඍණ 1 වෙනස් ලකුණු අඩු වෙනවා. දැන් අපිට පුළුවන් මේක දුවේ පුතේ සමාන ලකුණක් දෙපැත්තේ භාග දෙකක් තිබෙන අවස්ථාව හරස් ගුණිතය කියන ක්‍රියාකාරකම කරන්න පුළුවන්. ඒ ගණිත කර්මය යොදන්න පුළුවන්. කොහොමද? ලවය මෙයාගේ හරයෙන් ගුණ කරනවා. මෙයාගේ ලවය මෙයාගේ හරයෙන් ගුණ කරනවා. එහෙම නැත්තම් මේ බෙදීම එරින එක එලවන්න දෙපැත්තම ගුණ කිරීම එරින එක දාලත් පුළුවන්. හරි. මෙතන දෙපැත්තේ භාග දෙකක් මේ විදිහට තියෙනවා නම් ලවය හරය මාරු කරලා ගුණ කරනවා. එහෙනම් මෙයාගේ ලවය මෙයාගේ හරය. එහෙනම් 3 වැඩි වෙන්න ඕනේ මේ යට කෑල්ලේ. උඩ කෑල්ලේ යට කෑල්ලේ. යට කෑල්ල උඩ කෑල්ල 4 වරක් 3 12යි. ඔන්න. දැන් වැඩි කිරීම 3 එලවන්න බෙදීම 3. ඉතුරු වෙන්නේ ඒ විනේ. 12 3ෙන් බෙදුවොත් 4යි. ඍණ එක එලවන්න මොකද්ද කරන්නේ දුවේ පුතේ? ධන එකක් දාන්න. මේ කැපෙනවා. අර උත්තරේම එනව නේද බලන්න. එහෙනම් ඔබට ආවේනික ක්‍රමයක් තෝරා ගන්න. මම ක්‍රම කීපයක් කියලා දුන්නා. ඔබට ලේසි ක්‍රම. හැබැයි මේ ක්‍රම දෙකටම හදලා පුරුදු වෙන්න. එහෙනම් දුවේ පුතේ අපි මේ පාඩම මෙතනින් සමාප්ත කරනවා. ඊළඟ පාඩමේ අනිවාර්යෙන් නැවත හමු. ආයුබෝවන්.